ඇලෝවෙරා ජෙල්. ඇලෝවෙරා ජෙල් දැන් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නැහැනේ. ඉතින් මෙන්න මේ සීක්‍රට් කොලජන් ඔයිල් එක තමයි අපිට මේක බේස් එක විදියට දාගන්න වෙන්නේ. ඔයිල් එක හදන වීඩියෝ එකත් මගේ channel එකේ තියෙනවා. මම උඩින් කාඩ් එකක් දාන්නම්. ඒකත් බලන්නකෝ. ඉතින් මේ විදියට අපි අපේ ඔයිල් එකෙන් ඩ්‍රොප්ස් 4ක් 5ක් දාලා හොඳට මේ ඇලෝවෙරාත් එක්ක ඒක මික්ස් කරගන්න ඕනේ. කොලජන් ක්‍රීම් පාවිච්චි කරන අය දන්නවා ඇති කොලජන් ක්‍රීම් එක ගොඩක් මිල අධිකයි වෙළඳපොලේ. ඉතින් අපිට ගෙදරදීම මේ වගේ පාවිච්චි කරන්න පුළුවන් කොලජන් ක්‍රීම් එකක් හදාගන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද නේද? ඉතින් මෙන්න මේ ක්‍රීම් එක ඔයාලට ඕනම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි මේකට කිසිම විදියකින් වතුර එකතු කරගෙන නැති නිසා ඔයාලට නෝමල් උෂ්ණත්වය කියන්නේ කාමර උෂ්ණත්වයේ සාමාන්‍ය ක්‍රීම් එකක් පාවිච්චි කරනවා වගේම මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ බියුටි ටිප්ස් තමයි මගේ channel එකේ තියෙන්නේ. ඔයාලා මේකට කැමති නම් මේකට